ආධ්‍යාත්මික සෑම ක්‍රියාවලියක්ම මායයට අයත් වූ එහෙම නැත්නම් මමත්වයට අයත් වූ දේවල්. එහෙමනම් අධ්‍යාත්මය සම්පූර්ණයෙන් අතහැර දැමිය යුතුයි. මනස සම්පූර්ණයෙන් අතහැර දැමිය යුතුයි. එවිට මනස සකසන්න අවශ්‍ය කරන්නේ මනස සකසන්න වෙන්නේ තබාගෙන නිවැරදි කර ගැනීම සඳහා උත්සාහ කරාම. දැන් අපිට සමහර පුජ්‍යලියොත් එහෙමනේ. අපිට තියාගන්න අවශ්‍ය කරනවා නම් එයාව හදලා තියාගන්න උත්සාහ කරනවා ආයතනයක. එයා හදලා තියාගන්නත් බැරි මට්ටමක් තිබුණොත් අපි මොකද කරන්නේ? රස්සාවෙන් අස් කරලා දානවා. ඊට පස්සේ මොකුත් ප්‍රශ්න නෑ. යාට පිළිතුරු සපයන්න ඕනත් නෑ. ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනත් නෑ. ඒ වගේ තමයි. ඔබත් මෙතෙක් කාලයක් හදලා තියාගන්න උත්සාහ කරන්නේ නැති ඔබේ මනස පස්සේ ඔබට තේරෙනොත් මේක බෑ, මෙයාව හදලා තියාගන්න බෑ මෙතන කියලා. ඔබටත් සිදු වෙනවා මනස රස්සාවෙන් අස් කරලා දාන්න. ඊට පස්සේ ඔබේ වැඩපොළ බොහොම සංසුන්ව තියේවි. හැබැයි ඔබ පුළුවන් තරම් මේ මනස මට හොඳ මිත්‍රයෙක් කියලා කල්පනා කරලා නේද? මේක මගේ දායාදය, මේක මගේ මිත්‍රයා, මේ මගේ හිතවතා, මගේ හිත කියලා කල්පනා කරලා ඉන්න කෙනෙක් මෙයාව හදලා තියාගන්න පුළුවන්ද කියලා බලනවා. හදලා තියාගන්න බෑ. අස් කරලා දාන්නයි තියෙන්නේ. හොඳින් මතක තබා ගන්න. ඔබේ හැම ක්‍රියාවලියකම පසුබිම මමත්වය. ඔබේ හැම ක්‍රියාවලියකම පසුබිම මමත්වය. එහෙමනම් ඔබ ක්‍රියාවලියක් තුලට වැසක් නොගත යුතුමයි. සියලු දේ අත්හරින්න. මමත්වයේ අත්හැරීමෙන් පමණක්මයි සියලු දේ අත්හරින්න පුළුවන්කම තියෙන්නේ.